පරිසරෙ හිටපු පාන්න. සමග්‍ර දායකත්වය පටාචාරා ටෙක්ස්ටයිල්ස්. තිබ්බත් එකයි නැත්ත් එකයි. පුතුන් පියයක් ලදුවක් නිසරු කැපුන් සඳින් ලොවේ ගුවගම්. මඳක් උඩවන්න වෙනස හඳුනා ගන්න. ඔබේ විවේකය ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න. 164 පුරහල හිඹුටාන. ඔව් දැන් අපි තරගය ආරම්භ කිරීම සඳහා පිළිගන්න ප්‍රශ්න විචාරක ජොනි විල්කින්සන්. ස්තුති නිෂා. අපි එහෙනම් බලමු කවුද කණ්ඩායම් තරම් කරන කණ්ඩායම් දෙක. ප්‍රථමයෙන් සුරබිදෙන කන්‍යාරාම. සහ රන්සභාවන්දියේ ලැබීනියා වැඩි නිවාසලයි. වැඩි පාසල දෙවනි කණ්ඩායමකෝ කණ්ඩායමක ප්‍රධාන මන්ත්‍රා ගනිමු. ප්‍රථමයෙන්ම ලැබීනියා වැඩි පාසලේ නායක. වේලු සුමන. දන්නවනේ චිප්පියා අර හන්දියේ කඩේ ගාව චිප්පියා. නඩේ නඩෝ. ෂුට්. නේ. ඕන දෙයකට ඔට්ටු කොල්ලා. මේ අනික කෙනාගේ නම මොකද්ද කිව්වේ? අර අරයන්. හදිසිය. තාම කිව්වේ නෑනේ. මොකද තියෙන හදිසිය? අයියා යම්බම් මේ නම. සද්ද තියාගන්න එපා. මානස. විසර්. සර්. ඉන්සර්. ඔයි සර්. මම බාල කියලා කිව්වද? බාල. අල්ලිනේ හරියට අහුම්කම් දෙන්න. හරි විසර්. ඔව් දැන් කන්‍යාරාමේ යමු. නංගි මොන පොඩක් පෙන්නන්න බලන්න. මම චපලා. උඹ ගැන සිතා. චපලා. උඹ ගැන සිතා. ඔත්තමුණගේ. මම චපලා. ඔය එසේනම් දැන් අපි කණ්ඩායම් දෙක හඳුනා ගත්තා. ප්‍රශ්න ඇසීම ආරම්භ කරමු. ඔබට ලැබෙන ප්‍රථම ප්‍රශ්න. කාගෙන්ද මගෙන්ද? අපේ ලොකු ප්‍රශ්න. ඔයයි ඔක්කොම. ඉවලාන්නේ. කොනේ පටන් ගත්තා. එන ප්‍රථම ප්‍රශ්නේ. කළු අක්කල මුල පාට. අපි දන්නවා. රෙඩ් කලර්. පිස්සු දන්නානේ පාඩ. පාඩනේ. අතරම තවදා උත්සාහ කරන තවදා. ලාරතු. දෙවරක් උත්සාහ කරන ආසන්න පිළිතුරක් දුන්නානේ. මේ දෙක නිවැරදි කියලා ගමු. යාකෝ. ලකෝ මු බැලි මුට්ටියක්නේ. ඔබ බැලි කරනවද බා? එහෙමනේ. හරි බලමු. ඊළඟ ප්‍රශ්නේ පහත් දැක්වෙන දර්ශනය මතයි පදනම් වන්නේ.
බල. එන්න බල. මට ටයිපොල් කාර්යය ටික. මචං ගැරන්ටි එකක් වගේ. මොන හොඳින් නිරීක්ෂණය කරන්න. පුතේ බම්මු. අර හන්දියේ බඩ ගන්නවා මචං මේ වගේ රැයට යන. ඒ මචං රැයට ඇට. නොවේසී නම් එම දර්ශනය හමුවට සාහිත්‍ය කෘතිය කුමක්ද? Teenage Mutant Ninja Turtles. ඕගල සෞන්දර්යස්. ශ්‍රී ලංකාවේ උර්රකයෝ සහ වෙනත් කනකාටු පිළිතුර වැරදි. නිවැරදි පිළිතුර උම්මග්ග ජාතකය. සාධාරණ ප්‍රශ්නයක්. හනුමන්තද? දැන් මහෞෂධ පඬිතුක. අන්‍යයා මම ඖෂධ. යා නිකි. මොඩිෆයි. ඔව් සංගරවන්න. මෙනි ඊළඟ ප්‍රශ්නේ. අපි මොකක් හරි කරගත්තා නරකනේ. වශයෙන් ඊළඟ ප්‍රශ්නේ. මෙන්න සුප්‍රසිද්ධ ක්‍රිකට් හඳුනා ගන්න. තමයි දක්ෂතාව එතකොට ලක්ෂතාව. මචං බඩ අපලන්නේ කාලේ තාපුව. තමයි බැල්ලේ මචං කියන්නේ. දැන් උඹලට මාව අය පොඩ්ඩක් මේ ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් කරලා මෙන්න මෙහෙට දෙන්නකෝ. අජොක් පිළිතුරු නිවැරදි. හමේෂා එදමයි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. මෙසේනම් මෙන්න ප්‍රශ්නේ. දුරකථනය සොයාගත්තේ කවුද? නෑ. අයියෝ නෑ. නෑ. ප්‍රශ්නය දුරකථනය සොයාගත්තේ කවුද? අම්මෝ නෑ. පැහැදිලි කරන්න දෙයක් නෑනේ ටයිපොල්ලා. දුරකථනයේ සොයාගත්තේ කවුද නෙමෙයි. අර වෙනම සතාට මොනවද කරන්න පුළුවන්? අපේ නේද විනිශ්චය මණ්ඩලය යොමු කළද? සම්ප්‍රදාය හොඩේ ආරේ අපිට කොළ විනිශ්චය මණ්ඩලය මගේ අයිම උත්සාහ කරපු නිසා පිළිවි කණ්ඩායම් ලකුණු 5 අඩු වෙනවා. යකෝ මේ වගේ මුල ගොකුල් නේද යන බලන්න. අරුන් දෙතර ලකුණු දෙන්න. මේක සාධාරණ විනිශ්චයක් කියලා එනවා. තේරෙනවා. බලමුකෝ ඊළඟ ප්‍රශ්න ටික නේ. විනිශ්චයකාරගේ ඇඩ්‍රස් එක ගන්නකෝ. ඒකත් ඔව් මෙන්න ඊළඟ ප්‍රශ්නය. බාධා කරන්න එපා. ඔන්න. ඉතින් සමන් දෙන්න. අමර හොඳ ළමයි. ඇයි අපි නරකයි? ඒ පොත ළමයි අපේ අම්මත් කිව්වා හොඳයි කියලා. අමර කඩේ ගියා. අපේ කඩේ යන්න බෑ. අමරගේ අම්මා අමරට රුපියල් 40ක් දුන්නා. අම්මා දාන. වෙලාවට මැස් කරේ. ඊළඟ 40ද? 40යි. අමරගේ අම්මා අමර රුපියල් 40ක් දුන්නා. 40යි. අමර කඩේ ගිහින් සීනි බෝල 8ක් මිලදී ගත්තා. 8යි. සීනි බෝලය කියලා. අම්මට බෙතන ගණන් දෙන්නේ. අමර නංගිට රුපියල් 7.50 හෑන්ඩ් දෙකක් මිලදී ගත්තා. 7.50යි. හෑන්ඩ් දෙකක්. අපෝ චක්‍රේ කියන්න එපා. ගෙදර එන ගමන් අමර සිරිපාල හමු වෙලා තව රුපියල් 8ක් ආපසු ඉල්ලා ගත්තා. සිරිපාල සුවර්ණේ සිරිපාල කියලා සාමාන්‍ය පියදාස 10ක් දෙනවා. සිරිපාල හමු. සිරිපාල අමර ගෙදර ආවහම
අමරගේ අම්මා අහනවා පුතේ වෙලාවට නැති රුපියල් 25. දාන්න ලකුණු 10යි. ලකුණු 10යි. යටයි පහළවයි යටයි. කොහොමද ගන්න? අමරගේ අම්මා අහනවා පුතේ ඔබ බත් කෑවද? මේ පරිච්ඡේදය අහුවන්නේ කුමන නවකතාවද? අපි ළඟ තියෙන පිළිතුරු අතුරු මිතුරු ඒ යාළුවෝ නම් මිතුරුනේ ඉඳලා පිළිතුරු දෙන්න. මේ ඔයි. එයි අපි කවුද? අපි මොකද අපි? අන්නේ පුටුව මෙහෙට ගන්න පුටුව. ඒ පෙන්දක් කරේ කියලා බැලුවේ. මොකද එන්නේ? ඒක තියෙනවා. ඒක නෑ. හරි. මෙන්න අරමක්. මොනවද ප්‍රශ්නය? යාදත් ඔබ ඉදිරියේ තියෙන්නේ සුප්‍රසිද්ධ වේදිකා නාට්‍යක ජානිකා. මේ නාට්‍ය වල මාර කැලේ. අංකල් ඔය මොනවද කියන පරණ නම්බර මේ වගේ ලස්සන ගෑනමෙක් තියාගෙන ඔයගේ සින්දු කියනවාද කියන්නේ නිකන් අලුත් නම්බර රෑ පෙන්න පුපුලක් වගේ උඩට යදී මගේ ළඟට විස්තා පසුව බහැරිලා යදී පෙන්න පුපුලක් වගේ උඩට යදී ඉඳලා යන්න එපා මගේ ළඟට විස්තා පසුව බහැරිලා යන්න එපා ලාංගම අනේ දෙගෙන නමඩ නම් පාඩම් පදිනද දාදමන්න විපතුලා විදාපුට්ටා දාදමන්න එසේනම් ඊළඟට සිදුවන්නේ කුමක්ද? වැඩි කොල්ලානේ මේ කිංගන්තුරුත් මරා අර මතරාත් මරා ඔබ කිවි චිත්ත මාර එක්කෙනේ යන්න බැනේ කියන්න අපිට ඉන්නේ ඔය තරංග කරවන දෙන විශේෂ අවවාදයක් කුමරිය කියන කතා නොමර ගන්න එපා. නුවණ පාවිච්චි කළා නිවැරදි පිළිතුරු ලබා දෙන්න. නම් කතාව දන්නේ නැත්නම් ඔයා කතාවේ මරණ ඒ උඹ මරපන් අවුරුදු කලු ඊළඟ සිදුවන්නේ කොහොමද ඒක වේදිකා නාට්‍ය පසු කෙලින් ඊළඟ පස්සේ දෙමුෙමු. නැවතත් මේ පදනම් වෙලා තියෙන්නේ පහක් දැක්කම දර්ශනය. දර්ශන බුදයි.
මෙන්න ප්‍රශ්නය මේ කුමන නර්තන ශෛලියකට අයත් වෙනවා? කැපරේ. වැරදි. පිළිතුර මේ කිසිම නර්තන ශෛලියකට අයත් නොවේ. හොඳ ප්‍රශ්නයක්. යත්සම ලබන කෙටි ග්‍රාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය. වෙන රස්නේ. එක්දාසයසිය 63 මුල්ලේරියා සටන 27ක් පිළිගනි. ශ්‍රී ලංකාවට නිදහස 1989 බර්ලින් තාප්පය බිමට ලංකරුවන්ට නිදහස 1990 පාකිස්තාන් හමුදා මන්ත්‍රණය ජනාධිපති බලයෙන් පහවෙයි සෞභාග්‍යමත් පාකිස්තානය මේ සියල්ල පිටුපස සිටි අධිසි හස්තය ඇන්ටන් කැටපෝල වැදගත් සටනක මුල්තැන පාවිච්චියේදී සැලකිය යුතු කරුණු ඇන්ටීරියර් පොස්ටීරියර් මාරුවීමේ අතට බරපතල හානි කයට තබා ගැනීමේ ආමාංශ මහාන්ත ප්‍රතික්‍ර මෙලිය හැක්කේ මතු පිටින් නොව අභ්‍යන්තරයෙන් ඔබේ අභ්‍යන්තරයේ බාහිර ලෝකෙන් හඳවන්න ඒ ඔබේ අතර දීවිතේ යතෙන්ගෙන් කැලි එකක් එකවර විහිදී ගත්ත එක අමිත් ශාන්ගේ දැගන්ට වල්වර්ණ පොස්තරේ ඉන්නවා. නැවත ස්පීකර් එක යොමු මෙන්න ඊළඟ ප්‍රශ්නය. ඔබට නිතර අවශ්‍ය වන රබර් මිතුරා කවුද? बड़ी नितर आवश्यक मकन क्या है मीलंग प्रश्न पुद्गला बुद्धि निरीक्षण बुद्धि निरीक्षण दार्शनिक बुद्धि निरीक्षण बुद्धि निरीक्षण सेना मुझे मैंने दिया कि रोगी तत्व तुम මොනවද බලන්නේ මොනවද විකාරයක්ද මේ කවුද පිස්සුද බලන්නේ දවස් තුනක් කෙම්පිරිස්සාවදම හිටන් ඉන්නේ කවුදනේ කිව්වේ මට ඇතිලෙලා නැහැ මං යනවා යන්න सेना वो पहले रोगी तत्व कुमार Chandra. අලකට වීම नहीं ये බලන් කෑම. नहीं Momo. नहीं Chicken ball. नहीं බලන්ස नहीं අලකට වීම एक नहीं සුදු බින්දුව. नहीं
කෙසෙල් වද පීදී. कोई काल है कितनी जानना तो आगे ප්‍රශ්නෙට පිළිතුර මාළඟ තිබෙන නමුත් මම කැමති ඒක අපේ ප්‍රේක්ෂක ජනතාවට යොමු කරන්න. ඔබේ පිළිතුරු කැපල්පත්වල පමණක් ලියා ආකුෂ් කුමාරගේ දැනුමින් තරගේ MTV දේවන්නේ. අමතක කරන්න එපා මේ පිළිතුරු ඔබේ කියලා සාධිත වෙමින් ග්‍රාම සේවකගේ අත්සන. ඔය දුරකථන වෛද්‍යතුමනි මම මේ අගුණකොට පැලස්ස ශූනිකා කතා කරන්නේ. එහෙනම් කමන්නේ මේ ඔයාට මතකනේ හැබැයි කමන්නේ මේ මායි මගේ හස්බන්ඩ්ුයි අවුරුදු 26ක් try කරලා තාම එක ළමයෙක් හදාගන්න බැරි වුණානේ. මායේ හරි කලකිරීමෙන් ඉන්නේ. ඕවදනේ අපි ඉන්නේ. මේක අධ්‍යාපන වැඩසටහනක්. අපි ඔය ප්‍රසවහන ආයුර්වේදී අංශයට මට ළමයි 7 දෙනෙක් ඉන්නවා. එක ළමයෙක්වත් හරියට හදාගන්න ඔක්කොම ගන්න ගන්නවා. ඒකේ තමයි ඔක්කොම හදාගන්න මොකද කරන්නේ? මොන පිටුවක්ද මේක? සමුද්‍ර නේද? උඹට අහගත්තා. දුරකථන විසන්දි. දුරකථන විසන්දි. විසන්දි ගන්න කියන්නේ. අපි දැන් ඔය වෙන පිවිසලා තියෙන අන්තිම වටේට මේකේ පිළ දෙකටම විනාඩි කතාවක් පැවැත්වීමේ අවස්ථාව ලැබෙනවා. මේ අන්තිමට සිවුනිකා නෙමෙයි. කෑල්ල සිවුනිකා නේ. මාත්‍රාඩි ඉස්සල්ලා. හරි. මානස රෝගයක්ද මේක? එතන වන්න. විනාඩි කතාව පවත්වන්නේ සුරබිදෙන කන්දා සපල. ඔව් මෙන්න සපල. අද තියාගෙන මාතෘකාව දෙන්නේ මම කතාව පවත්වන්නේ ඔබ. එන වෙන සපල ලැබෙන මාතෘකාව ගෘහණියක කතා කරනවා. සපලා මට ලැබී ඇති මාතෘකාව ගෘහණියක් කතා කරයි. මම ඉතින් ගෘහණියක් නේ. මගේ නම පැමලා. අර ඔබ දන්නවනේ අර මං අර තට්ටු දෙකේ ගෙදරනේ. අයියෝ ඔයගලන්ට කියන්න මට ජීවිතේ එපා වෙලානේ තියෙන්නේ. උදේ පාන්දර 7ට හස්බන්ඩ් ජරාට එකක් හදාගෙන යන කටේ තියන්නේ. ඊට පස්සේ ඒක බීලා ඉවරලා ඉතින් ඔය ළමයින් ගැඳුනා කරන්ද කෑමු යන්ද ඒ ඔක්කොම සර්වට් ලව කරන්ද තිපයන්නේ. ඊට පස්සේ ඉතින් ළමයි ගියාට පස්සේ තමයි චුට්ටක් ඔය නුගසවන චුට්ටක් බලන්නේ. ඒතනේ අර ඊයනේ අර ලස්සන චොක්ලට් කැටෝ එක අයියෝ ඒක රෙසිපි එක කියන වෙලාවෙම හස්බන්ඩ් කෝල් කරානේ කියා ගන්න බැරි වුණා. ඉතින් අනේ තවල්ට කවුරුත් ගෙදර නෑනේ. ඉන්නේ ඉතින් මේ ඩ්‍රයිවර් කොල්ලා විතරයි. අනේ ඉතින් එයාට මොකද බෑනේ. එයාට පුළුවන් එලවන්න විතරයි. නැති බයි. ඔබලට කියන්නේ මාර වැඩක් කළානේ. සල්මන් ખાન අනේ ආගේ අතම නැති වෙලානේ පව් මේ නිවුස් වලට කිව්වා එයාට ගොඩාක් දුක හිතෙලා තියන්නේ මට හරියට මගේ වාච් එක ෆයර් වෙලා ගියා. එයාගේ විනාඩි ඉලාස්ටික් අනේ පොතක් ඉන්න පොතක් ඉන්න මට තේරෙන්නේ උගලන්ට තේරෙන්නේ. ඉතින් අනේ මං කිකිට ඊට පස්සේ රෑවලානේ හස්බන්ඩ් දෙන්නේ. එයා එන්නේ අනේ හරියට බීලානේ. එයා එන්නේ වැනි අනේ ස්ටින්කි අනේ හරිම ස්ටික්කි අපිරියයි. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් මොකද්ද වොෂ් එකකින් දාලා පෙත්ත ගන්නවානේ දිව්‍යාද කොටියද මන්දා. ඒක ගත්තට පස්සේ හිතනවානේ අයියෝ මචං ජීවිතේ පාලලා තියෙන්නේ. මට වෙලා කියන්නේ අපිටත් ඕනේ කතා කරන්න. මට වෙලා තියෙන්නේ අර සංක්‍රේණ පත්‍ර මල් කිටානේ අන්න.
ස්තුතියි චපලා. එම දීර්ඝ විනාඩි කතාවෙන් පසු අපි යමු ලැබිනියා පිළේ කවුරුත් ජූඩුයි ලැබිනියා පිළෙන් කතා කරන්න. මෙන්න ඔබට ලැබෙන මාතෘකාව වන සම්පති සුරකින. වන සම්පති සුරකිමුනේ. වෙලාවට මම කරුණු ටික පාඩම් කරගෙන ආවේ. ඊ මාතෘකාව දුන්නා. නෝඩි බොයි. ස්වභාව සෞන්දර්ය සහ භෞමික අඛණ්ඩතාවය දෙකෙන් බෙදා එදා චෙකෝස්ලෝවැකියාවේ සිදු භයානක භූමිකම්පාවට හේතු වූයේ කුමක්ද? මේ පැත්තේ පොජේ තනකොළ ගාක් දළු ලාගෙනද මන්ද පීදීගෙන මන්ද එනවා. ඒ අතරේ අන්න අර පැත්තෙන් මී අරගේ කම්බ මේක කන්නේ නෝ. ලස්සන කුරුළු රෑන පියාමගෙන අන්නරගත්ත වෙනවා. අර මී අරගම් මේ තනකොළ ගහක් කෑවද? අපි යන්නේ. ඒක කාලා උට මොකද උනේ? අපි දන්නේ. ඉතින් අපිට මොකද? මං අහන්නේ මං කතා කරපු කිසිම කරුණක් මේ මාකාඩ අදාළ ඇයි මං පාඩම් කරගෙන ආපු කරුණට අදාළ මාතෘකාව දුන්නේ නැත්තේ? මං අහන්නේ ඇයි මා මේක කරන්නේ? අපිට මුලින් ඉඳන්ම සිදුවන්නේ අසාධාරණ කියලා. මේක මාතෘකාව දිනනකොට බාහුව වෙන්න බෑ සිත්කා වැඩේක දැක්කේ? මේ මාතෘකාව දාන හරමදාන මාතෘකාව පොඩේ කමෝයි. ඔය ආවේගශීලී තව එයත් සමගම අපේ ප්‍රශ්න විචාරණ තරගයේ අවසන්පත් වෙනවා. කැමති අපේ නිවේදිකා නිෂා විතට මයික්‍රොෆෝනේ බාහිර දුන්න. ස්තුතියි ජොනි. ප්‍රශ්න විචාරණය අවසන් කිරීම සඳහා අපි දැන් ප්‍රධාන අමුක ආරාධනා කරනවා. සිංහල සිනමාවේ සිහින කුමරුව සිට දැන් ජනතා සේවයට පිළිගන්න සුදු මහත්තයා මන්ත්‍රීතුමා. මාපිය සහෝදරවරුනි මම තමුන්නාන්සලාට ප්‍රේමුද්‍යානයක් හදලා දෙනවා. තමුන්නාන්සලාගේ කැන්ටිමට බංකු ලබා දෙනවා. මොනවාම වතුර ලබා දෙනවා. ඒ වගේම උතුරන් නැති වැසිකිළියක් හදලා දෙනවා. මගේ ලකුණ ගන්නනේ බල්ලා. බල්ලාට ජයවා අපේ බල්ලාට ජයවා. සම්දේ දවස් උදෑසනින්ම බල්ලාට ගසා ගෙදරෙන්න. නැත්නම් ඔබගේ වටිනා ඡන්ද කාඩ් පත මා වෙත ලබා දෙන්න. ඔව් ස්තුතියි මන්ත්‍රීතුමනි. දැන් ත්‍යාග වේදාදීම ආරම්භ කිරීම සඳහා සුරබිදෙන කන්‍යාරාමේ නායික රෝස්. මගේ පූසි. පැට්‍රීෂියා. චපලා. දැන් ලැබිනියා වැඩිහිටි පාසලෙන් ත්‍යාගය ලබා ගැනීම සඳහා වේද සුමන. අපේ ආත්තරේ තමයි මේ බෝතලයක් මේ වගේ නේ
ලියන්නේ නැහැ උනාට. ඒ වගේ තමයි. අපි යාදවතා දුරකථන යන්ත්‍රයක් ලැබෙන්නේ. මයික් දෙන්න මම දෙන්න. මම හිතන්නේ මේ මගේ ඡන්දදායකයෙක් වෙන්නද කතා කරන්නේ. රසිකුල. මට මේ සින්දුව දෙනවා අර වායදාර නංගිට වැන්දේ. නංගිට වඳින ගාතාව දෙනවා. ඒක අර මගේ නංගිගේ කඳුළු වලින් මුතිකට අමුණා කියන්නේ. ඒක එපා. මට එපා. මොකක්ද ගන්න ඕනේ? මුද නැගලා යන සින්දුවක් දෙන්නද? නැගලා යනගන්නේ. මල්ලෙන් අපි අර ගායකයන් කතා කරන්නේ. කොහොමද අපි ගායකයා? ඒ ගායකයාට පොඩි ලෙඩක් තිබ්බා. ඒක ලියලා යවන්න. විනෝද වෙන්න